welcome back to my channel. අද මම ඔයාලට කතා කරන්න යන්නේ අපේ මුහුණේ ඇතිවන රැලි වැටීම් අපි අඩු කරගන්නේ කොහොමද? අපේ වයස පෙනුම අපි අඩු කරගන්නේ කොහොමද? ඔයාලට වයස තියනවට වඩා අඩු පෙනුමක් ලැබෙනවා මේ ජෙල් එක පාවිච්චි කරාම. ඔයාගේ මුහුණේ ඒතර ඇස් වටේ, කට වටේ, නහය දෙපැත්තේ නළලේ ඇතිවෙන රැලි වැටීම් මේකට අඩු කරනවා. ඉතින් අපි බලමු මේ ජෙල් එක හදන්නේ කොහොමද කියලා. මේ ජෙල් එක හදන්න මූලිකවම ඕන වෙන දේ තමයි හණ ඇට. ඒ කියන්නේ ෆ්ලෙක්සීඩ්. ෆ්ලෙක්සීඩ් වලින් ඔයාගේ ස්කින් එකට මොයිස්චරයිසර් එකක් වගේම හොඳ හයිඩ්‍රේෂන් එකක් ලැබෙනවා. ඒ වගේම අපි වයසට යන එක අපි අඩු කරනවා. මුහුණේ ඇතිවන රැලි වැටීම් අඩු කරනවා. කුරුලෑ තියෙන අයගේ නම් ඒක කුරුලැහැ අඩු කරනවා වගේම අවුවට පිච්චිච්ච කළු ලප තියෙනවා නම් ඒක අඩු කරනවා. ඒ වගේම කුරුලෑ ලප කළල් අඩු කරනවා. අපි මේ ෆ්ලෙක්සීඩ් එකෙන් තේ හැන්දක ප්‍රමාණයක් ගන්නවා. ඒක අරගෙන අපි වතුර අඬු කෝප්ප එකක් භාජනයකට දාගන්නවා. ඒ දාගත්ත භාජනයට අපි ෆ්ලෙක්සීඩ් එක එකතු කරනවා. ඔයාලට පුළුවන් නම් ෆ්ලෙක්සීඩ් එක ඉස්සෙල්ලාම වතුර චූට්ටකින් හොදලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද කඩවල තියෙදි ඩස්ට් එක වදින්න පුළුවන් නේ. ඒකින්ද වතුර චූට්ටකින් හොදලා ගන්න. ඊට පස්සේ මේක ලිපේ තියන්න. ලිපේ තියලා විනාඩි 10ක් 15ක් වගේ ලිපේ තියන්න. ලිපේ තියද්දි මේකේ හොඳට හණ ඇටවල තියෙන ජෙල් බේස් එක එනවා. ඊට පස්සේ අපි මේක හොඳට හැන්දි ගන්න ඕනේ. මොකද නැත්නම් කැටි ගහන්න පුළුවන්. හොඳට මේ වගේ ජෙල් එක වෙනකන් ලිපේ තියාගන්න. ගොඩාක් තික් වෙනකන් තියන්න එපා. අපිට මේක ජෙල් එක පෙරා ගන්න හරි අමාරුයි. ඉතින් මේක ලිප ඕෆ් කරලා ටිකක් වෙලා තියලා රස්නේ පිටින්ම අපිට අමාරුයිනේ මේකේ ජෙල් එක ගන්න. ඒකින්ද ටිකක් වෙලා තියලා මේ වගේ පෙරා ගන්න. හැබැයි ගොඩාක් නෙවෙන්න දෙන්න එපා. ඊට පස්සේ ගොඩාක් මේක ජෙල් එක තික් එකට හැදෙනවා. ඒකින්ද මේ වගේ හොඳට පෙරලා ගන්න. ජෙල් එක ඔක්කොම ගන්න නැත්නම් අපරාධනේ. ඉතින් මේ ජෙල් එකෙන් ඔයාලට මූණට හොඳ පෝෂණයක් හම්බෙනවා. ඔයාලා මේක ගාලා බලන්න ඇත්තටම ඔයාලටම දැනෙයි වෙනස. මේක හැබැයි ඇප්ලයි කරන්න ඕනේ රෑට. ඉතින් රෑ බෙඩ් එකට යද්දී ඔයා මේක ගාන්න. හැබැයි මේක ගාලා කතා කරන්න නම් එපා මුහුණේ තාම. මොකද මේක නිකන් මුහුණට තද ගතියක් දැනෙනවා. හැබැයි මේක ගෑවද කියලාවත් හොයන්න නම් බෑ. ඉතින් ඔයාලා මේක හැමදෑම රෑට ගාන්න. ඉතින් මේක අපි මේ වගේ ජෙල් එක ගත්තට පස්සේ මේකට අපි විටමින් E කරලක් දාගන්නවා. දාලා මේක හොඳට කලවම් කරන්න. මොකද විටමින් E වලින් ඇන්ටි ඔක්සිඩන්ට් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒකින්ද විටමින් E කරලක් එකතු කරගන්න. මේ එකතු කරගෙන මේ වගේ හොඳට මික්ස් කරන්න. මේක මික්ස් කරලා ඔයාලා අනිවාර්යෙන් ග්ලාස් කන්ටේනර් එකකට තමයි මේක දාගන්න ඕනේ. මේක ෆ්‍රිජ් එකේ ඔයාට මාසයක් තියන්න පුළුවන්. ඒකෙන්ද ඔයා මේක ග්ලාස් කන්ටේනර් එකකට දාගන්න. අනිවාර්යෙන් මේක හැමදෑම ගන්න ඔයාට වෙනසක් දැනේ. අත්දැකීමෙන් කියන ඔයාට අනිවාර්යෙන් වෙනසක් දැනේ. ඉතින් ඔයා මේක හැමදෑම පාවිච්චි කරන්න. ඒ වගේම උදේට ඔයාට සාමාන්‍ය විදිහට වොෂ් කරලා දාන්න පුළුවන්. ඔයාලා ඒ වගේම ඔයාලා උදේට පාවිච්චි කරන සාමාන්‍ය වගේ පාවිච්චි කරන මොයිස්චරයිසර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන් සන්ස්ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. නැත්නම් අපි කරන ට්‍රීට්මන්ට් එකෙන් වැඩක් නැති වෙනවා අපේ හැම අවුවට පිච්චෙන්න ගියොත්. ඉතින් ඔයාලා මේක කරලා බලලා ප්‍රතිඵල කමෙන්ට් කරන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.